අපිට කොක්කද ඕනෝ කරා ප්‍රාප්තේ මොන තරම් අසහනයක් හලෝ මගේ රත්න යාළුවනේ කොහොමද යාළුවනේ මේ තියෙන්නේ මගේ බහණ්ඩේ ඉතින් මගේ දුප්පතා ගිතවදා Oh my god wow නමු දැන් නම් ඉතින් පත් මිනිස්සුන්ට හිතන්නවත් බෑ ඈ මට ඉතින් සම්පූර්ණ 1.30ක් ගියා මේක හදන්න මීට වැඩිය හොඳයි ඉතින් ගින්දර වගේ ටිකක් ඉන්නව අදට එනවනේ ඩෑෂ්බෝඩ් එක කොහොමද කියලා නේද ඉතින් තමන්ගේ විල්බරයක හරි කමන්නේ ලස්සන පිරිසිදුව විල් කරලා පීදලා තියාගන්න ඕන තමන්ගේ ජීවිතේ ගෙනියන දෙන්නේ නේද අද අපේ මිනිස්සුන්ට ඒක ඕනේ නේ කොහොම හරි සල්ලි දීලා ගත්තා රෝඩ් දෙක කරගෙනව නම් පදිනවා මම නම් එහෙම නැහැ නේ අවුරුදු දෙකමාරක් වෙන මගේ බයිසිකලෙට ලංකාවේ හැමතැනම යන්නේ නෙමෙයි ලංකාවේ කිසිම යෝගිවරයෙක් මං කරන දේ කරන්නේ නැහැ මං ඒක අනිවාර්යෙන් හොයලා බලලා තියෙනවා මගේ ක්ලාස් සියලුම දේට මම යන්නේ උස්සයිකලේ ඉතින් තමයි මම ඒක කරන්නේ ඒත් මට පුදුමාකාර එනර්ජි එකක් තියෙනවා මේක මමම හොයාගත්ත දෙයක් මේ ගමන මම යන්න ඕන කියන එක ඒක නිසා මම හැමදාම සෞඛ්‍ය සම්පන්නව නිරෝගීව ජීවත් වෙන්න ඕකේ බයි खत्म बाय बाय टाटा गुड बाय गया හායි ඉතින් රතු කිලි වීඩියෝ අද උදේ 9:10ට දෙනවා කියලා ඊයේ මම රෑ වීඩියෝක් ගෙනාවා නේ චුල් වල රෑ ඉතින් වැඩි කතා වුණා අපි යන රතු කිලි ගාවට රතු කිලි වෙනස්කම් කරන ගොඩක් කඩිය ආවා දුන්නා ඉතින් රතු කිලි වෙනස්කම් කරේ අපි සිග්නල් ලයිට් ඕන වලදී දාලා තින්නේ බෑන් නයිස් නිතරත් නේ I think ගිනි ගින්දරට දිනනවා ආයි දිනවනේ ගොඩක් කඩේ හදන්නේ කණ්ණාඩි දෙක මොකටද තියෙන්නේ කියලා ඒක අපි තියන් ඉන්නේ බැස්ස වෙලාවට අපිට ඇස් වලට වතුර වදිනකොට අපිට ඇස් වලට අමාරුයි බැස්ස වෙලාවට පදිනකොට අපිට අමාරු ඇස් දෙකට ඉතින් මේක දාන්න බැද්දාම කිසිම ඇස් දෙකට කරදරයක් නැහැ අපිට නිදහසේ බසිල් පදින්න පුළුවන් ගොඩක් කඩේ එක ගැන මම කලින් වීඩියෝ අහලා දින් මට ඒක වීඩියෝ ගේන්න බැරුණා හරියට ඉතින් ඒක තමයි කණ්ණාඩි දෙක තියෙන අපි බැස්ස වෙලාවට කණ්ණාඩි දාන අපිට ඕන විදිහේ පරස්සෙන් පදින්න පුළුවන් ඒක ගොඩක්ම තියෙන අපේ ආරසාවට ගොඩක්ම මේ කන්නඩේ that's pretty interesting ඒක මම කන්නඩි බජේ ඉස්සර ගහලා තින්නේ බස් වෙලාවට ටක් කරලා අරගත්තා දාගෙන යන්න තින්නේ කොහේ ගියත් ඉතින් ටාර් දෙක මාරු කරලා කියලා ගොඩක් කඩිය හවුවා ටාර් දෙක මාරු කරේ නැහැ ඉස්සරහා පස්සේ මාරු කරලා තියෙන ටාර් දෙක ටියුබ් එක දාලා තින්නේ ඒ මාරු කරේ අපිට තව ටික දවසක් පිටිපස්ස තියුම් තාර ඉස්සර දැම්මට පස්සේ දුවන්න පුළුවන් කිව්වා ඉතින් ඒකත් එක්ක අපි පොඩි එහෙම එකක් කරා මේ ලයිට් මේ කණ්ණාඩි වගේ මැදලා තියෙන්නේ वीदुरु वगैरह नहीं कर 7 बार बोल रहे हैं पढ़ने निकले वाले छात्रों को राजनीति से මේනවනේ කන්නාඩි වගේ මැදලා තියෙන පුකිරි කිව්වම දන්නවනේ ඉතින් ආයි පාපදි කලා වෙනස් ආරම්භයක් එක තමයි එනවා කියන්නේ ඉතින් ආයි වෙනසක් කරනවා අනිවාර්යෙන් ඉස්සරහට සිග්නල් ලයිට් ඕන් එක මේ ඉස්සරලා මෙතන අර පරණ හෝන් එක කප් එක ගන්දාලේ මේ පැත්තේ මේක අලුත් මේක මේ බ්‍රෑන්ඩ් නිව් තත්ත්වේ මේ කන්නාඩි වගේ ආයි පේනවනේ සීට් කවරින් දන්නවනේ කලින් කියන්න ඕනේ නෑනේ ඉතින් ගිහිල්ලා එන්න ජය වේවා ඉස්සරහ වීඩියෝ දාන්න වීඩියෝ ටික දාගෙන යන්න ඉස්සරහින් කැමති කට්ටිය ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න මම දන්නා මට ආදර කරන දෝ රතු කීරිට ආදර කරන කට්ටිය මේක ඉන්න ඉතින් වීඩියෝ මම ගේන ඔයාලට ඉතින් ගිහිල්ලා එන්න ජය වේවා හැමෝටම හදවතින් ආදරේ ඇයි මෙහෙම මේ රට රුණේ කියන එක තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ එහෙනම් ගෞරවණීය ඉල්ලා සිටිමි බුදු සරණයි සුබ සුම නවසක් වේවා මම රත්තරන් මහත්තයා ඔයන්නේ වීඩියෝ එක ඔයන්නේ වීඩියෝ මේ ප්ලේ කරන්න කොයි බං එක දෙක වැටෙනවා කියලා Tecnologia. Tecnologia. عشدنا تكنولوجيا عشدنا تكنولوجيا الا لا හරි අතෙන්ට ගන්න නෑ අපිට වගීසේ වැඩිපුර ගන්න මේ පැත්ත පොඩ්ඩක් වැවත් ගන්නවා යව මඩි පැත්ත මේ වැවත් ගන්න ඔන්න මාළු පිටෙන්නත් එනේ එලගිරිය වයසට ගියා කියලා දුක් වෙන්න එපානේ මාළු වලට වැඩිය කරෝල ගණන්
después ya había subido la marea. තාන තනා තඳේ උඹල යටින් දෙකක් වැනේ උඹල සීල් කියලා ගත්ත බඩු එක්කිරියනවලු තනේ ආඩවනේ මුර්ගා කෑන්නියෝ පිටයි දුර්ග බලන් ඉන්න කාලේ ආදි ගොලා ගොඩු බලපන් අතගා ඒ බං අන්නුවේ පරණ කෑල්ල යනවා. සිනාවනේ? ඕ බලපන්. ඕ බලපන්. දීපන් දීපන්. Hey, y'all, come look at this. පරණයක් දෙකේ කැඩිච්ච පිට හට්ටිමුත් පොත්පත් පරණයක් දෙකලේ පරණ කලන් වලට අලුත් කලන් ලබා දෙනු ලැබ්බේ. වතුර ගන්න කොච්චර ලේසි ක්‍රම තිබ්බ? සමහරු ආසම පරණ නලලින් වලට. හුඟක් වෙලා ගහන්න ඕන වතුර ටිකෙන්ද. හැබැයි මල්ලි නලලින් ගහන එක එක්සයිස් එකට හොඳ වුණාට බටේට හොඳ නැහැ. මූණ මොනතරම් අසහනයක්ද තියෙන්නේ? ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. අවශ්‍යයි. අනිවාර්යෙන්ම බෙහෙත් බොන්නත් අවශ්‍යයි. Nice. මස් ටිකක් කාපන්ඩු කන්න ඕන පයි මස් පයි මස් කාපු නැති නිසා තමයි මට වන්දනාවක් කරගන්න විදියක් නැත්තේ. තේරුණයි? Just stop this thing! I order you! Stop! මම චූටි ළමෙක් වගේ තමයි. මං තාම පයි මස් කාලා නැහැ. ඒක නිසා මම පොඩි ළමෙක් වගේ තමයි ඉන්නේ. තේරුණයි? ඒකයි මේ රටේ අයට කියන්නේ. ඒ වගේම තමයි නෝකක්ක මස් මාංශ කන්නේ. මම අකමැති නිසා නොකන්නේ. කනවා නම් හැම එකම කනවා. කන වෙලාවට කියන්නම් හොඳද? ඕනෝක තමයි ප්‍රශ්නේ. තේරුණයි? බලෙන් කවන්න යන්න එපා. මට හිතුනොත් කනවා. තේරුණයි? මම මගේ ජීවිතේ අත්හැරපුවා තියෙන්නේ මට හිතිලමයි. තේරුණයි? ලෝකෙට පේන්න අත්හැරලා නෙවෙයි. මම අකමැති නිසා අත්හැරලා. තේරුණයි? තේරුම් ගත්තා වෙනස් වුණු ඔයා හේතු කාරණා මුල සිටම දෙතුන් පාරකට වඩා වැරදුනේ පාඩම හරියට තේරෙන්න මට කැමති වෙලාවක මම පයි මසුත් කන්න. Oh my god. ඒ ලයිලා මම උඹට ටැලන්ට් කරනවා. Oh my god! Wow! උඹ එක විනාඩි 5කට ලංකාවට ඵලයක්. එක විනාඩි 5කට ලංකාවට ඵලයක්. උඹ ලොක්කෙක් නම් උඹ වීරෙක් නම් ඔච්චර කියවන්න නටන්න ගයන්න. රැජිනක් නම් එක විනාඩි 5කට ලංකාවට ඵලයක්. මට බෑ ඩැඩි. මට බලකලොත් මම මැරෙනවා. Marianto! To man to mamma! මම එක විනාඩියකින් එනවා යකෝ ලංකාවට උඹට ටැලන්ට් එකක් දෙන්න. එක විනාඩියෙන් එනවා අපි ලංකාවේ මිනිස්සු හොඳ සිංහල මිනිස්සු. හොඳ කොළඹ මිනිස්සු. කොළඹ මිනිස්සු නැලවෙන ජාතිය මිනිස්සු නෙමෙයි. මිරික කියන මිනිස්සු නෙමෙයි. හොඳ කොළඹ ගෑනු
ගෑණියකින් ඉපදිච්ච ගෑණියෙක්. කතා කරන්න කට පන තියෙන ගෑණියෙක්. නැගිටින්න පුළුවන් ගෑණියෙක්. ඉඳගත්තොත් නැගිටින්න බැරි වෙච්ච ගෑණියෙක් නෙමෙයි. හොඳට හිටගෙන ඉන්න පුළුවන් ගෑණියෙක්. පරිස්සගෙන්න්න ඕනේ මට මේ දිර කොළකාර බලගන්න වදන්නේ පලිස් පරිස්සගට පලිස් ඔබට මම චැලන්ජ් කරනවා ඔබ ලංකාවට කියලා මට මේ දාපන් මේක මම අද ලංකාවට යනවා කියලා ටිකට් එකක් පෙන්නලා පාස්පෝර්ට් එකක් පෙන්නලා ලංකාවට ගියා පෙන්නපන් ඔබ ඉන්න තැනක් කියපන් මම ඔබට චැලන්ජ් කරනවා මුළු ලෝකෙටම පෙන්න මම ලංකාවට ගියා කියලා මම පෙන්නනවා හැමිනිනවා උඹ නටන ඕට වඩා නටන අක්කලා මේක ඇතුලේ හිටියා. Wait a minute. Who are you? මේක ඇතුලේ ඕට වඩා නටන අක්කලා හිටියා ශ්‍රී ලංකාවේ. ඒගොල්ලෝ ගියේ පීද වැක්කිරි. ඇයි? ඕම නටලා තමයි. නුගාද ඒදී ඔය මාද බඩට ගන්න පුටුවක් බලන වාදි කියනන්නේ ඕම නටලා ඒගොල්ලෝ ගියේ පීද මේ උඩින් පීදනවා යටින් වැක්කිරෙනවා ඇයි නටන්න එපා ඔයා නටන්න ඔයාට යන වෙලාව ඔයා දන්නේ මම ඔබට චැලන්ජ් කරනවා ඔබ ලංකාවට ගිහලා කෝල් මේක දාපන් ලංකාව පෙන්නලා මම මේ හාවල් තැන ඉන්නවා කියලා මම ඔබට විනාඩි 5ක් යන්න තිසලා එනවා ඔබට චැලන්ජ් එකක් දෙන්න ඔබ දැනගනින් අපි සිංහල ගෑනු ඕකගේ අම්මට හුගන්න හුද්දික පුතා ඕක මෙතන ආවොත් ඕකම ලයිට් කඩුව එල්ලනවා පටන් මම සිංහල හොඳ ගෑණියෙක් හොඳට හිට ගන්න පුළුවන් ගෑණියෙක් දෙකට නැමිලා ගෑණියෙක් නෑ මම හිතන්නේ නෑ බං මට වැඩක් නෑ මට ඕනේ මට මොනවටද මම හිතන ගෑණියෙක් නෙමෙයි මම කාගෙත් ගැන හිතනවා මා ගැන මම හිතලා මම මගේ පිටිපස්සේ ඉන්න මිනිස්සයා ගැන හිතනවා මොකද මාව වැටිච්ච වෙලාවට ඒ මිනිස්සයා උස්සන්න ඕනේ ඒ නිසා මම හිතන්නේ ඒක ගැන විතරයි මම හිතන්නේ මම තනියෙන් ඉන්න බෑ මාව වැටෙනවා ටැලන්ට් එක බාර ගන්න ඕන බාර ගනි ඔබ ලංකාවට පෙන්නපන් මම එනවා ඔබ පෙන්නන තැනට පෙන්නපන් පට්ට හුද්දි බලාගනින් අපි ලංකාවේ ශ්‍රී ලංකාවේ Bye.